හායි කොහමද ඔයගලන්ට? ඉතින් අද පොඩ්ඩක් අවුව තියෙනවා නේද මේ සතියේම මෙහෙට වැස්ස. අද අවුවයි හුලනුයි දෙකම තියෙනවා. ඉතින් මේ සතියේම වැස්ස හින්දා මම රෙදි ටිකක් වේලෙන්න දාන්න ඉන්නේ මෙතන. මොකද හවස 5න් හරි 6න් හරි පස්සේ වහිනවා. ඉතින් වැඩට අඳින රෙදි ඒ වගේ ඒවා තියෙනවා. මේගොල්ලෝ මම ඔයගලන්ට කලින් පෙන්නුවේ මේ ඔලිව් ෆක්ත. ඒගොල්ලෝ එතන තනකොළ කපලා ටිකක්. හරි හුලං අද මේ හුලඟට ලෙඩ හැදෙන ගොඩක් අයට. අර තියෙන්නේ ගඟ මේක තමයි මම දන්න විදිහට ඉටලි වල තියෙන දිගම ගඟ. ඉතින් මේකේ තියෙන මේ ගඟ හැම පැත්තකින්ම යනවා. ඒකට කියන්නේ ආර්නෝ කියලා. ඉතින් ඔය ආර්නෝ ගඟේ එක කොටසක් කියන්නේ මේ පැත්තට පෙන තැනක්. අතන පාර එතන හදනවා පාර කැඩිලා. මම අද ගෙදර ඉතින් ගෙදර ඉන්න දවසට උයනවා මම උයන්නේ සති දෙකකට විතර පස්සේ. ඉතින් චිකන් තියෙනවා මම හිතුවේ චිකන් එක මේක උයලා මෙතන තියෙනවා බලන්න මොනවද මේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මේක පරිප්පු එකට දාලා උයන්න මම යන්නේ. පරිප්පු ටික හොදලා මේක උයන්න ඕනේ. වැඩේ කියන්නේ අපි රයිස් කුකර් එක කැඩිලා ඉතින් මම දන්නේ නැහැ ලිපේ හාල් තියන්න. රයිස් කුකර් එකක් ගන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් ගාම යනකම් ඉන්න වෙනවා හාල් තියන්න. ඒක නිසා ඒගොල්ලෝ ඉන්නේ හවස. ඒක නිසා දවල්ට බත් කන්න වෙන්නේ නැහැ. මොකද මම බත් තියන්න දන්නේ නැහැ. ඒක නිසා මම දැම්ම උයන්නේ නැහැ. මේ දෙන්න නැගිටලා එදෙන උඩ රෙදි දානවා. රෙදි අයින් කරා පස්සේ දෙන. කොහොමද නැගිටිනවා අවුව තියදී නැත්තම් මේක ඇතුළට ගිහිල්ලා මේ දෙක ඇතුළට ගිහිල්ලා නිදා ගන්න. දෙන්න එකේ නිදා ගන්න. මම දෙකක් තිබ්බා. එදෙන මේක පරණ එක ඉතින් ඒකට විතරයි පුරුදු. ඒක නිසා මම දෙකම එකට දැම්මා මේකට ටිකක් පුරුදු වෙන්න. මොකද එකක් හොදන්න ඕනේ. නැත්නම් හැමදාම අර එකම එකේ ඉද්දි ඒගොල්ලෝ ඇතුලේ නම් ජරා කරන්නේ නැහැ උනාට. හොදන්න ඕනේ. මොකද මේ දෙන්නට තියෙනවා පිහාට යන ලෙඩක් එහෙම. ඉතින් මම දෙකම පුරුදු වෙන දෙකම දාලා පස්සේ මේකට හොඳට පුරුදු වුණාට පස්සේ මේක අයින් කරන් තමයි හිතන් ඉන්නේ. ඒ දෙන්න බයයි එකක් අයින් කරනවට හරි කැමති ඒකට. අඳ හදන්න ඕනේ හැමදාම වගේම නැගිට්ටාම. ඒ තියෙන හස්බන්ඩ්ගේ මල්ලික් කාමරේ පේනවනේ. හරියට හදලා නැහැ. මෙතන කාඩ්බෝඩ් එක දාලා තියෙන යට සීතල වෙනවට යට හරියට සෙම තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ කබඩ් එකට බඩු වර්ගයක් දාන්න. දාලා මට මගේ කාමරේට මේ කබඩ් එක මට ගන්න ඕනේ. මම රෙදි ටික දාන්න කියලා හිතියේ. මම වෙද එකක් බැලුවා ෆෝන් එකෙන් මට වහින්නේ නැහැ කියලා තිබ්බේ. හවස 5ට 6ට තමයි වහිනවා කියලා තිබ්බේ. දැන් වහිනවා. ඉතින් දැන් රෙදි ටික මට සතියක් යනකම්ම දාගන්න බැරි වෙයිද දන්නේ නැහැ. එහෙම වුණත් මට යන්න වෙනවා ලොන්ඩ්‍රි එකට ගිහින් වේලගෙන එන්න. මේ වැස්ස නතර වුණොත් හොඳයි. පොඩ්ඩක් අවුවකුත් ලාවට තියෙනවා. දැන් අද මම රෙදි දැම්ම නැත්තම් වහින්නේ නැහැ. ඒ වගේ වැඩ තමයි මට වෙන්නේ. බලන්න රෝස් මල්වල ලොකු. එතන රෝසයි සුදුයි රෝස් මල් තියෙන මේ රෝස් මල් පාට ගොඩක් තියෙනවා. දම් පාට තියෙනවා. රතු රෝස නම් කොහොමද තියෙනවා. දම් පාට රෝස නම් මම දැක්කේ මෙහි ආවට පස්සේ. දැන් නම් පොඩ්ඩක් අඩු කරා වගේ. අඩු කරත් අවුවක් ආවේ නැත්නම් රෙදි ටික වෙලෙන්නේ නැහනේ. අපි බලමු. මේ කබඩ් එක හිස් කරා. මල්ලිගේ තිබ්බ බඩු යාගේ කබඩ් එකට දැම්මා. මෙතන ප්‍රින්ටරේ තියෙන. ඉතින් ප්‍රින්ටරේ දැනට පුටුවක් උඩින් තියන්න ඕනේ. අපි මේ ඉන්නේ රෙන්ට් එකකට. ඉතින් අපි මොකද අලුතෙන් බඩු ගන්නෙ නැහැ. මොකද ඒක තේරුමක් නැහැ අනික. හස්බන්ඩ් මමයි කොහොමද වෙන ගෙදරකට යන්නේ නැහැ. කියන්නේ ගයක් ගන්න ඉන්නේ. ඉතින් එතකොට ඉතින් බඩු අරන් තේරුමක් නැහැනේ කොහොමද. ඊට පස්සේ ඒවත් අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා බඩු මොකුත් ගත්තේ නැහැ. මම ඇඳස් කරා. මේ දෙන්නත් කැම් දැම්මා. වැස්සක් දැන් නැවතිලා තියෙන්නේ. ඒ දැම්ම මම රෙදි දාන්න තාම අවුව ඇවිල්ලා නැහැ. අවුව ටිකක් ආවට පස්සේ රෙදි දාන්න. මොකද මට පොඩ්ඩක් බලන්න වෙයි. දූ රෙදි ගන්න වෙයි දන්නේ. මොකද වෙද එකේ වහින්නේ නැහැ කියලා තිබ්බට වහින්නේ නැහැ කියලා තියලා තමයි කලිනුත් වැස්ස. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බලන්න ඕනේ. මේ තියෙන්නේ මගේ රූම් එක. තව කාමරේ පොඩ්ඩක් අස් කරන්න තියෙනවා. මම අතු ගෑවා උනාට මොප් කරලා. ඔය තැන බඩු තියෙනවා පොඩ්ඩක් අස් කරන් තියෙනවා. මම උයන්න ඕනේ. ඉතින් මේ ටික පරිප්පු එකට දාලා උයලා චිකන් එක හදනවා. ඉතින් ඒ දෙක විතරයි හදන්නේ. රෙදි ටික මම දැම්මා. ඒ තායේ වෙහි පොදයක් කියනවා. අයියද වහින්නේ නැහැ කියලා තියෙන්නේ. දැකනේ ආය අවුවක් ආවලාවට. පොදයක් හුලඟක් තියෙන හින්දා වේලෙයි. ඒ තායියෙන් වැස්සොත් මම කොහමද රෙදි ටික ගන්න ඕනේ ආයේ. අවුවකුත් තියෙනවා. මේ අවුවක් තියෙනවා.
වැස්සක් තියෙනවා. රේන්බෝ එකක් තියෙනවා කියලා මම බැලුවේ රේන්බෝ එකක් නම් පේන්නේ නැහැ. කමන්න මම එහෙම තියෙනවා. හයියෙන් වැස්සෝ රිදි ටික ආය ගන්නවා. මම තද 6 වෙනකන් මට chance එක තියෙනවා වේල ගන්න. තාම වෙලාව 12:00යි බලමු. හුළඟටවත් ටිකක් වේලුණා නම් ඇති නැත්නම් අර ගෙදර තියදී පුස් කරනවනේ මොකද ලොන්ඩ්‍රි එකට යන්න ඕනේ. මෙතන ඉඳන් ටිකක් දුරයි ඒක. අපරාධේ. රෙදි ටික දැම්මේ අපරාධය අද. තිබ්බ චිකන් එක. ඒක මේ සුදු පාටට වගේ තියෙනවා ඒනට මේක වතුර හිදෙද්දී ඒ චිකන් පාට වෙනවා. මෙතන මම තිබ්බා පරිප්පු එක. අර කොල්ල ටික දාලා පරිප්පු එක හදන්න ඕනේ. මේකට මොනවද සුදු ලුණු ටිකක් දාන්න ඕනේ. සුදු ලුණු ටික දැම්මම දාලා මේක කලවම් කරන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒ කොළ තම්පලාද කොහෙද? මම දන්නේ නැහැ. ඇත්තට මම දන්නේ නැහැ නම. හස්බන්ඩ්ගේ අම්මා තමයි දන්නේ. එයා ඊයේ හස්බන්ඩ්ගේ අම්මා මට කිව්වා මොනවද කියලා මට නැතක තියෙන තම්පලා වෙන්න ඇති. වැරදි නම් දන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මේ කොළ මොනවද කියලා. මම ඇත්තටම දන්නේ නැහැ මොනවද කියලා. මම හිතන්නේ තම්පලා වෙන්න ඇති. පරිප්පු එකට දාලා නිවිති වගේ හදනවා කිව්වා. මම දන්නේ නැහැ මේක කොහොමද හදන්නේ කියලාත්. මේක මැල්ලුම හදනවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. නිවිති සම්බෝලේ නම් මම නිවිති මැල්ලුමක් හදනවා. ලිපේ තියන්නේ නැහැ. නිවිති කපලා මම ඒක මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න නිවිති සම්බෝලේ හරිම රහයි. මේකේ හදනවා ඇති මැල්ලුම ඉතින්. නේද මේ? බලමු. මම හිතන විදිහට මේක නිකන් පරිප්පු එකට දාලා ගන්න. එහෙම තමයි හස්බන්ඩ් ගම්ම මට කිව්වා බලමු. කොහොමද කියලා වතුර බේරිලා තියෙන වතුරත් රතු පාටයි. මම කොකර YouTube වීඩියෝ එකක් බලනවා රෙසිපි එකක්. බලුවා මම වීඩියෝ එකක් බලුවා YouTube එකේ. ඉතින් මේක කියන්නේ තම්පලා කියලා තමයි. මේක නිකම්ම පරිප්පු එකට දාන්න තියෙන්නේ නිවිති වගේම හදන්න තියෙන්නේ. ඉතින් පරිප්පු එක චුට්ටක් හිඳීගෙන ඉඳි මේක මම දැන් නම් හිඳිලා තියෙන්නේ උලක් වෙනවා. මම සුදු ලුණු එකතු කරා. මේ වතුර තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඇච්චර හින්දෙන්න ඕනේ නැහැ. මම හිතන්නේ හැබැයි පරිප්පු මම කැමති පරිප්පු චුට්ටක් බේරි වෙලා කන්න. ඒ කියන්නේ හැට පරිප්පු තියෙන ලංකාවේ ඒ වගේ කන්න. නමුත් හස්බන්ඩ්ගේ අම්මා අපේ අම්මා පරිප්පු හදන්නේ ටිකක් බේරි වගේ. ඒ විදිහට මම හරි කැමති කන්න. හස්බන්ඩ්ගේ අම්මා පරිප්පු හදන්නේ මේ වගේ. ඇට තියෙන. මෙහෙම පරිප්පු කන්න මම කොහොමවත් කැමති නැහැ. චිකන් කරි එක නම් වෙලා යනවා ඉතින්. හරි මේකට මම කිරි චුට්ටක් එකතු කරනවා. මෙහි අපි උයන්න දාන්නේ මේ කිරි එක. මේක සාමාන්‍යයෙන් ඉටලි වල ලංකාවෙත් තියෙන බොන කිරි හොඳ රස ඒවා තියෙනවා. පොඩක් රස නැති ගණන් අඩු ඒවා තියෙනවා. ඒ වගේ මේ කිරි එක ඇවිල්ලා ටිකක් ක්වොලිටි එකෙන් අඩුයි. මේක උයන්න හොඳයි. උයන්න මේ කිරි එක හොඳයි. මං කියන්නේ අර අපි ෆ්‍රෙෂ් මිල්ක් කියලා බොන්න නම් මේ කිරි එක එච්චර රහ නැහැ. ඉතින් මේ පොල් කිරි අපිට හැම වෙලෙම පොල් ගෙඩි හොයාගන්න නැහැ. හොඳ ගෙඩි හොයාගන්න නැහැ. අර පොල් මැගි කුඩු පැකට් තියෙනවා. ඒවා ඉස්සර ගෙනාවා ඒ දැන් නම් ගෙන්න එක හොඳ නැහැ කියනවනේ කට්ටිය. මේ ස්මාර්ට් එකේ මේ ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි උයන්න ගන්න. මේ කිරි එක මේ ඉතාලියාත් පාවිච්චි කරනවා. මේක ගොඩක් අය බොනවත් එක්ක. අපි උයන්න ගෙන්නේ මේ කිරි එක. නිකන් මේ ලංකාවේ මේ සුපර් මාකට් එකක් තියෙනවා ඉසලුංගා කියලා. ඉතින් ඒ ඉසලුංග එකෙන් තමයි මේ ස්මාර්ට් කිරි එක හදන්නේ. ලංකාවේ අපේ තියෙන කීල්ස් එකෙන් හදන්නේ කීල්ස් ප්‍රොඩක්ට්ස්. කීල්ස් එකේ කීල්ස් කෙචප් කීල්ස් වල මැගි කීල්ස් කොකනට් පවුඩර් ඒ වගේම තමයි ඒ ඉසලුංග එකේ බ්‍රෑන්ඩ්ස් තමයි මේ ස්මාර්ට් බ්‍රෑන්ඩ්ස්. ඉතින් ඒ සුපර් මාකට් එකේ ඒ බ්‍රෑන්ඩ්. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා ගාණෙන් අඩුයි. ඉතින් උයන් ඉතින් ඒක අපි පාවිච්චි කරනවා. මම ඉතින් කිරි ටිකක් මේකට කර පරිප්පු එකට. ඊට පස්සේ අපි තම්පලා ටිකත් දාගන්නවා මෙහෙම. තම්පලා නෙමෙති වගේ චුට්ට වෙනවද? දාලා අපි චුට්ටක් ඉස්සෙල්ලා කලවම් කරලා ඉමු. මම කවදාවත් හදලා නැහැ තම්පලා. මගේ ෆස්ට් ටයිම්. මම හිතලා මේකේ මැල්ලුම ගොඩක් රසයි ඇති කියලා. මොකද කොලේ පාට දැක්කම මට ආසයි මේකේ මැල්ලුමක් කාලා බලන්න. අක්කා කැමති නැහැ පරිප්පු එකට අනම්මන දානවට. අපේ ගෙදර තියෙනවා හැම කෙනෙක්. අපේ හස්බන්ඩ්ගේ මල්ලි කැමති නැහැ පරිප්පු නිවිති දාලා එහෙම කන්න. ඉතින් යාට නිවිති දාන්න කලින් අයින් කරනවා. ඒ තම්පලා නම් මම දන්නේ මම යාට අයින් කරේ නැහැ වෙනම පරිප්පු. එයා කනවාදී යාර කොහොම නිවිති යාට ඉස්සරින් නම් පේන්න බෑ. හරි මේක චුට්ට වෙනවා වගේ නිවිති වගේ. අපි ඊටු කොළ ටිකක් දාමු. ගොඩක් තියෙනවා තම්පලා. චිර කයිද දන්නේ නැහැ අපි. මම පොඩ්ඩක් ෆෝන් එක අයින් කරලා පොඩ්ඩක් කලවම් කරා නැත්නම් අමාරුයි කලවම් කරන්න. මේක දැන් චුට්ටක් මම දැම්මම වඩා නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. තව චුට්ටක් මෙහෙම තියමු. පොඩ්ඩක් කොළ ටික මැලවෙන්න. මේ පරිප්පු තමයි යට තියෙන පේනවනේ. ඒක හොඳට කලවම් වෙන්න ඕනේ. චිකන් එක නම් තව පැය භාගයක් මම දන්නේ නැහැ චිකන්. මම හරි ආසයි උයන්න. මම වෙන කැමරා හයි මම හරි සීවර කැමරා හයි. චිකන් එක මම විනාඩි 20ක් වගේ තියලා ඔෆ් කරනවා. චිකන් හොඳට තැම්බෙන්න ඕනේ විශේෂයෙන් මාස් උයද්දී. ඉතින් මේක මම ආයි කලවම් කරලා ඔයගලන්ට පෙන්නන්න. මොකද මම මේ තනිය තින් මේව කරන්නේ මම අද ස්ටික් එක මේව කරේ නැහැ. මගේ ස්ටික් එක පොඩ්ඩක් හෙල්ලෙනවා. අලුත් එකක් ගන්න ඕනේ. ඉතින් නිවිති වගේම තමයි මේ පේනවනේ යට තියෙන කොළ ටික කොහොම මැල වෙලා තියෙන්නේ මේ.
වෙනාට මේ වතුර උනලා තියෙනවා. මේ වතුර ගතිය වැඩි පොඩ්ඩක්. මම ඉතින් මේක මෙහෙම ලිපේ තියා ගන්නවා. මම තව කිරි චුට්ටක් දාලා නැත්තම් පරිප්පු එක නිකන් දියට වගේ ඉද ගන්න. කිරි චුට්ටක් මයින්ඩ් කරලා මේක මෙහෙමම කොම පරිප්පු ඇටක් තාම අර ඇට වගේ තියෙනවනේ මේ. ඒක නිසා මේකට කිරි ටිකක් දාලා පොඩ්ඩක් උයාගත්තට ප්‍රශ්නයක් නැහැ. මම මේක රෝස් පාට වෙලා මම කිරි දැම්මම අර තම්පලා වල රතු පාටයි පරිප්පු මේ තම්පලා වල රතු පාටයි කිරි වල සුදු පාටයි ආවම මේක රෝස් පාට වෙනවා. හරි මම කොහමද මේ ලිප් දෙක මාරු කරනවා මොකද මම පරිප්පු හැදුව බලන්න පේනවා හැලිලා. මම කලවම් කරන්නේ. මොකද මම පරිප්පු හැදුව ලිපේ කලින් ලිපේ මේකේ ගින්දර පොඩ්ඩක් අඩුයි මේක වැඩි. ඉතින් මම මේක වැඩි එකට දැම්මම මොකද ගොඩක් වෙලා තියෙන බෑන් නැත්නම් පරිප්පු ටික බෙරිම වෙලා යයි. හරි. එකක් දැන් ඇති. චිකන් එකක් දැන් ගොඩක් වෙලා තිබ්බනේ මම චිකන් එකත් ඕෆ් කරනවා. මම මෙතන තස් කරා උයලා කාමරේ මොප් කරන්න ඕනේ. මොප් කළා කාමරේ පොඩ්ඩක් අස් කරන්න ඕනේ. ඊට පස්සේ මම හස්බන්ඩ් එන කලින් ඇඟ හොද ගන්න ඕනේ. හරි. කාමරේ අස් කරා මගේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? කලින් අතන ටේබල් එක තිබ්බේ මෙතන. දැන් ඒක මම අතෙන් දැම්මා. මට හිතෙන විදිහට නම් කාමරේ ලොකු ඉඩක් ආවා. විශේෂයෙන් මේ පැත්තේ හදලා තියෙන්නේ මම වින්ඩෝ එක ඕපන් කරා. ඉතින් තව තියෙනවා. තව මම ඩස්ට් මේ කබඩ් එකට ඩස්ට් එක තියෙනවා. ඉතින් එතකොට ඒක පිහදාන්න ඕනේ. ඒක මම මට අද වෙලා නැහැ. මොකද හස්බන්ඩ් එන ගමන් එයා ට්‍රේන් එකේ ඒක වෙන දවසක පිහදාන්න ඕනේ. ඉතින් තව කාමරේ කරන්න වැඩ තියෙනවා. මොකද මෙහි සීතල කාලය ඔයගලන්ට පේනවා මේ වගේ පිටිවල මේ වගේ චූටි පුස් වගේ පැල්ලන් එනවා. ඉතින් ඒ වෙන්නේ සීතලට අපි හීටර් දැම්මත් හරි අමාරුයි ඒක එක නවත්ත ගන්න. ඉතින් මිත්තලින් අය දන්නවා. ඉතින් ඒ ටික පිහදාන්න ඕනේ. ඒකට මෙහි තියෙනවා වෙන මේවට ස්ප්‍රේ තියෙනවා මෙහි. හදලා ඉතින් ඒ ස්ප්‍රේ එකක් ගෙනල්ලා හොඳට ජානෙල් ඇරලා හොඳට අවු වෙනකන් ඉන්න ඕනේ ඒක කරන්න. නැත්තම් බෑ නැත්තම් මොකද ඒක මාර සැරයි ඒවා. ඉතින් ඒ සැර තියෙනවා සාමාන්‍යයෙන් දවස් 2-3ක් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට අවු වෙනකන් ඉන්න ඕනේ. කොහමද මම රෙදි ටික වේල ගත්තා. දැන් ගොඩක් වේලිලා තියෙන රෙදි ටික. ඉතින් ඒක ලොකු දෙයක්. හරි. ඉතින් හස්බන්ඩ් එන ගමන් ඉතින් එයා ආවට පස්සේ හොට් ඩොග් ටික හදනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් බයි. බයි. මම මේ දවස්වල බලන්නේ එම්ප්‍රස් කී. මේක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න. බලපුවා ඇති ද එම්ප්‍රස් කී කතාව. මේක මට වීඩියෝ එක දාන්න විදිහ නැහැ කොපිරයිට් වදිනවා. ඉතින් ඔයගොල්ලෝ මේක බලලා නැත්තම් බලන්න මේක මාරම ලස්සන කතාවක්. පොඩ්ඩක් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි සමහර තැන් උනාට හරියට බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම හස්බන්ඩ් මේ දවස්වල බලන්නේ මේක.